චණ්ඩාශෝක ධර්මාශෝකුනේ බණහලා. ලේතැවරුණු කඩුව බිම දාලා අඟුලිමාලට සව්කෙලසුන් නැසලා මහරහත් භාවයට පත්වෙන්න පුළුවන්කම ලැබුණේ බණහපු නිසා. සියල්ල අහිමි වූ පටාචාරාවට සදාකාලිකව නිවී ගියපු කාන්තාවක් බවට පත්වෙන්න පුළුවන්කම ලැබුණේ බණහපු නිසා. බණ කියන එක හොඳයිනේ. බණ අහන එකත් හොඳයිනේ. ඒතර ඔබ වහන්සේට මේ දෙස් විදෙස් ලෝකේ බෞද්ධයන්ට මේ ධර්මයේ තුලින් ආමන්ත්‍රණය කරන්න අවස්ථාවක් ලැබුණා. ඉතින් ඔබ වහන්සේ ඒ වාග්යවන්තේ වාසනා ගුණය ගැන ඔබ වහන්සේගේ කියවීම කොහොමද? ඔබ වහන්සේ කොහොමද ඒක දකින්නේ? බණ කියන එක හාමුදුරුවන්ට අරුමයක් නෙමෙයිනේ. හාමුදුරුවෝ ඉන්නෙම බණ කියන්නේ. 2014 තමයි ඉස්සරලම් බණක් කිව්වේ. ඒ කියන්නේ ප්‍රසිද්ධිය බණක් කියලා කිව්වේ 2014. එතකොට මම දැන් අවුරුදු 11ක් විතර බණ ධර්ම දේශනාව වලට සම්බන්ධ වෙනවා. ඒක අර සාමාන්‍ය අපේ පන්සල් වල හාමුදුරුවෝ කරන විදිහමයිනේ. මේක අරුමයක් මැජික් එකක් නෑ. මේ ඇවිල්ලා ආරාධනා කරොත් බණට යනවා. ඒක මගෙත් ඕක තමයි වෙන්නේ. ආරාධනා කරපුවාම බණට යනවා. ඔය මම ඔය විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු ඉවර වෙලා මාස කිහිපයක් පන්සලේ ඉන්නකොට මම හිතන්නේ අහලත් ඇති හාමුදුරුවෝ ජාතික රූපවාහිනියේ පොඩි වැඩසටහනකට ඇවිල්ලා අපේ අසංකයි අපේ අයියාගේ සම්බන්ධකම් වලට පොඩි වොයිස් කට් එකක් ගත්තා. ඒක අහලා තමයි එයා කිව්වේ සම්මාදිට්ඨියට ගිහින් බණක් කියවන්න ඕන කියලා. ඒ කියන්නේ කලිමුත් මම බණ කිව්වා. ඔව්. හැබැයි මට ඔය මේ සෝෂල් මීඩියා පරිශීලනය පිළිබඳ මට ලොකු අවබෝධයකුත් නැහැ. අවබෝධය තිබ්බත් සෝෂල් මීඩියා ගැන අවබෝධය නැති කෙනෙක් හොයාගන්න බැරි තරම් තිබ්බත් ඒක ලොකු අර සමහරු තියෙනවා යන්න තැන වීඩියෝ කරනවා යන්න තැන ෆොටෝ ගහනවා. දැන් බණකට යනවා ෆොටෝ එකක්ද. එහෙම එකක් මගේ තිබෙන්නේ නැහැ. එතකොට ඒ හින්දාම වෙන්න සහ ඊට කලින් ওই විවිධ මාධ්‍යවල ධර්මදේශනාවලට ආරාධනා කරා. අපි මේ කැලේ කොලේ මේ පන්සලේ බොහොම හාමුදුරන්ට පේනවනේ. අපේ සද්ද නැවතුනොත් ඇහෙන්නේ කුරුල්ලොන්ගේ සද්ද විතරයි. තාම රමණීය නිස්කලංක පරිසරයක්. බොහොම නිස්කලංක තැනක් රජ කාලේ ඉඳන්. මෙතන බොහොම නිදහසේ හිටියේ. පන්සලකට ඊටාම සුදුසු තැන. ඔව් රහතන් වහන්සේලා වැඩ හිටු භූමියක්. ඉතින් අපේ ලොකු හාමුදුරුවොත් එහෙමයි ඒ ගුරු ආభాෂය නිසා හරි රුචි වුණා හාමුදුරුවනේ. නිස්කලංක භාවයට සහ මේ නිදහසට. නමුත් අර ජාතික රූපවාහිනිය කරපු දේශනාව එක දේශනාවයි සිද්ධ කරේ. මම හිතනවා ඒක මීට අවුරුදු 10කට කලින් කරත් මේ தත්වෙම තමයි. එක දේශනාවයි සිද්ධ කරේ. ඒ දේශනාවෙන් තමයි මුළු ලෝකයක් ධර්මයේ වැළඳගත්තේ. මම අදටත් කියන්නේ මේක කත්නෝරුවේ සිරිධම්මගේ හපංකමක් නෙමෙයි. මේ තමයි හාමුදුරනේ ධර්මයේ තියෙන ආශ්චර්ය, මේ ධර්මයේ හාස්කම. මේ තමයි බුදුහාමුදුරන්ගේ සිවුරේ කාලික ගුණය. අකාලික ගුණය, මේ සිවුරේ තියෙන බලය කියනවනේ හාමුදුරනේ සම්දිට්ඨිකෝනේ සාන්දෘෂ්ටිකයිනේ මේවා. එතකොට එහෙම නැත්තම් මෙතන කිසිම පුද්ගලයෙකුගේ හාස්කමක් නෙමෙයිනේ. සිවුරේ ධර්මයේ බුදුහාමුදුරන්ගේ බලය කියලා තමයි කියන්නේ.